මේ පිස්සු යක්කු ටික මොනවාද කරන්නේ? මුකුත් උයන්නේ නැහැ. අද අපි හදන්න යන්නේ ජැපනීස් චීස් කේක් එකක්. අර ට්‍රෙන්ඩ් එකක් කියලා කට්ටිය වැරගෙන හදන්නේ. ඕක ඉතින් අපි බජට් විතර හදමු අද. දැන් මේකට කට්ටිය ගන්න කියලා දෙන්නේ ග්‍රීක් යෝගර්ට්. මට ග්‍රීක් යෝගර්ට් නෑ. දැන් මේක බජට් නේ හදනකොයි මම. ඉතින් මම මේකට ගත්ත ලෝකල් යෝගර්ට් එකක්. මේක දාගමු මේකට. දැන් ඉතින් වැඩි කතන්දර ඕනේ නෑ. මෙන්න මේ යෝගර්ට් එක මෙන්න මේකේ භාජනයකට දාගන්න. මට ඉතින් භාජනය ගැන කියලා දෙන්න ඉතින් නැහැ. ඉතින් ගෙදර දිනක් ගන්න. හරි. දැන් ඉතින් මම මේකට දාගන්නවා පැණි රහින සීනි කැරමල්. හරිද? ඉතින් ඔයාලට පැණි රහින මොකක් හරි රෙද්දක් තියෙන එක දාගන්න. ඉතින් පැණි රහින ඉතින් කොහොම වලින් පැණි රහින නැහැ නේ තේරෙනවනේ. දැන් දාගමු. හරි දැන් අපි ඔක්කොම ටික එකතු කරගෙන ඉවරයි. මේකට අපි දාගන්න ඕන බිස්කට්. හරිද? මම ගත්තේ මෙන්න මේ බිස්කට් එක. මේක නම නම් මට කියා ගන්න බෑ ජූලුක් වෙනවා. ඔයාලත් ඕනේ බිස්කට් එකක් මේකට දාගන්න. මට ආයේ මේවා කියන්න තියන්න එපා ඇඟිල්ලෙන් එන යන. ඊට පස්සේ බිස්කට් එක මෙන්න මෙහෙම ලස්සනට ඔබා ගනින්න. හරිද? මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. කොහමද? බහින ලස්සන. දැන් හරි දැන් මගේ ආසම් පාට රෝස පාට. මම ඒකෙන් ගත්තා චොක්ලට් පෙබල්ස්. මෙන්න මෙහෙම අපි දාගන්න ඕනේ. හරිද? අතන්දර නෑ. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. ඔන්නම දාගන්න ඕනේ. කොහමද? නිකන් සෙක්සි ලුක් එකක් තියෙනවනේ. දැන් ඉතින් අපි මේක ඔක්කොම ටික කරගෙන ඉවරයි. දැන් අපි යනවා මේක ෆ්‍රිජ් එකේ පැය 12ක් කියලා ගත්තේ. බලමු මේක මොකද්ද කියලා. මේකේ රහ. ශිව්ද? ඉස්සහයි. මං හදාගත්තා. බලත් වෙන හදාන් කාවා. අඩෝ සබා